සස පණ්ඩිතයෝ බ්‍රාහ්මණයට කියනවා මම දැන් මේ ගිනිගොඩට පනිනවා. ගිනිගොඩ ළඟට ගිහිල්ලා සර්වඥතා ඥානය අධිෂ්ඨාන කරලා අර මහා අඟුරු ගොඩට පැන්න. ඒ ගිනි අඟුරු මැලේ ඇතුළට පැන්නට පිච්චෙන්නේ නෑ. බ්‍රාහ්මණයාගෙන් අහනවා ඔබ දල්ලපු ගින්න මාව පුලුස්සන්න තරම් සමත් නෑනේ කියලා. සස පණ්ඩිතයිනි මම ඔබේ මස් කණ්ඩාපු බමුණෙක් නෙමෙයි. මම තමයි දෙදෙව් ලෝකයට අධිපති සක්‍ර දේවේන්ද්‍රය. ඇයි මෙතෙන්ට ආවේ? ඔබ උදේ කල්පනා කළා නේද අද දානයක් ඉල්ලගෙන කෙනෙක් આવොත් ඇඟමස් නමුත් දෙනවා කියලා? ඇත්තට මෙහෙම හිතුවේ දෙන්නමද කියලා මම මේ බලන්නයි ආවේ. ගිනි අඟුරු මැලේ ඇතුළට යවලා සස පණ්ඩිතයෝ දෝතින්ම අරගත්තා. අන්තිමට සක්‍ර දේවේන්ද්‍රයෝ කල්පනා කරනවා දානය ලෝකයේ කොයි තරම් උතුම්ද, දානය ලෝකයේ කොයි තරම් ශ්‍රේෂ්ඨද. චන්ද්‍ර මණ්ඩලයේ මතුපිට හාවෙකුගේ රූපයක් සෙට්ටම් කෙරුවා. කල්පය පවතිනතුරු හඳ තියෙනවා. අබුද්ධෝත්පාද කාලයේ පවා හඳ දකින්න ප්‍රඥාවන්තයාට වැටහෙනවා මේ සසල අපේ මොකක්ද කියන්නේ.